හැම දිනාටම තෙරුවන් සරණයි. සුබ උදෑසනක් වේවා කියලා මම අද දවසෙත් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබ අහලා තියෙනව නේද? අලු යට ගිනි. ඉතින් අලු යට ගිනි කියලා කියන්නේ ඕනෑම වෙලාවක සෑහෙන වෙලාවක් දරාගෙන ඉඳලා අපිට දාහය ගෙනලා දෙන්න පුළුවන් ශක්තියක් තියෙන දෙයක්. ඒ නිසා ඒ දාහය අපිව දැවීමට එහෙම නැත්නම් අපිව පීඩාවට පත් කිරීමට උපනිශ්‍රේ වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ උපමාව අරගෙන ඔබට මට යම් කිසි මඟ පෙන්වීමක් කරනවා. හිමිදිරි උදෑසන මේ අදිටනට ගන්න අලු යට ගිනි අපි විසින්ම දුරු කරමු. කොහොමද? භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා නහි පාපං කතං කම්මං සජ්ජු කීරං මුච්චති දහන්තං බාලමන් වේති බස්මච්ඡන්නෝව පාවකෝ. මේ ගාථාව පැහැදිලි කරන්නේ හරිය ලස්සන පැහැදිලි කිරීමක්. මොකක්ද? නහි පාපං කතං කම්මං අකුසලය පාපය නොකර සිටින්න හේතුව දෙනගෙන් කිරි දෙව් ක්ෂණයෙන් කිරි නොමි දෙන්නාසේ බාලයා විසින් කරන ලද අකුසලය අලු යට ගිනිමින් රැඳී පැවති නැවත නැවත දාහය ඇති කරනවා. ක්ෂණිකව එය විපාක නොදුන්නද යම් දවසක යම් මොහොතක විපාක දෙනවා. එයමයි කුසල කර්මයටත් ක්ෂණිකව අප කළ කුසලය යහපත හොඳ කෙනෙකුට දෙන සිනහව කෙනෙකු වෙනුවෙන් කරනු ලබන පරිත්‍යාගය යම් දිනක අපට උපනිශ්‍රය වෙනවාමයි. මේ හිමිදිරි උදෑසන අපි ඔවුනොවුන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. මේ ප්‍රාර්ථනා කිරීමත් අපට කුසලයක් බවට පත් වේවා. ඔබ අප හැම දිනාටම මේ දවසත් අද දවසත් හෙට දවසත් වඩා ඵලදායීව ගත කරන්නට මේ බණ පදය උපනිශ්‍රය වේවා. ඔබ හැමට සෙත් වේවා. තෙරුවන් සරණයි.